ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය කිව්වම ඒක හරිම විශාල සංකීර්ණ ජාලයක් නේද? ඉතින් ඇත්තටම මේක වැඩ කරන්නේ කොහොමද? අද අපි මේ විග්‍රහයෙන් ඒ ගැන ගැඹුරින්ම කතා කරමු. හොඳයි අපි මේක පටන් ගමු වැදගත්ම දෙයකින් ඒ තමයි මේ පද්ධතියේ විශාලත්වය. හිතා ගන්නකෝ ශ්‍රී ලංකාව පුරාම රජීය පාසල් දස 10කටත් වඩා තියෙනවා. ඔව් දස 10කට වඩා. අන්න ඒ තරම් ලොකු පද්ධතියක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ තරම් විශාල පාසල් ජාලයකින් ඇත්තටම සේවය සපයන්නේ කාටද කියන එක තේරුම් ගන්න එක තමයි අපේ පළවෙනි පියවර. මේ මුළු පද්ධතියම ගොඩනැගිලා කියන අත්‍යවාරම තමයි ජාතික ප්‍රතිපත්තියක්. ඒ තමයි වයස අවුරුදු 5 ඉඳලා 16 වෙනකල් හැමෝටම අධ්‍යාපනය අනිවාර්යයි කියන එක. මේක තමයි හැම දෙයකම පදනම. හරි. එතකොට ප්‍රශ්නේ තමයි මේ පාසල් දහස් ගාන පාලනය කරන්නේ කවුද? හිතන තරම් සරල නැහැ. ඒක එකම ආයතනයකින් කරන දෙයක් නෙමෙයි. ඇත්තටම මෙතන තියෙන්නේ ද්විත්ව පාලන ව්‍යුහයක්. ඔන්න බලන්න මේ පාලනය බෙදලා යන විදිහ. ඒක හරිම වැදගත්. එක පැත්තකින් රටේ තියෙන ප්‍රසිද්ධම ජාතික පාසල් ටික කෙලින්ම පාලනය වෙන්නේ මධ්‍යම රජයෙන්. හැබැයි පාසල් වලින් අති විශාල බහුතරයක් කළමනාකරණය වෙන්නේ ඒ පළාත් සභාව යටතේ. ඉතින් මේකෙන් පේනව නේද බලයයි වගකීමුයි දෙකම බෙදිලා ගිහින් තියෙන විදිහ. මේ ද්විත්ව පාලනයේ ප්‍රතිඵලයක් විදිහට පාසල් වලට අවශ්‍ය භෞතික සම්පත් සපයන එක, ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක කරන එක වගේ ලොකු වගකීම් මධ්‍යම අමාත්‍යාංශයයි පළාත් බලධාරීනෝ අතර බෙදාගෙන තමයි කරන්නේ. හොඳයි. දැන් අපි යමු කෙලින්ම පාසල් පැත්තට බලමු මේවා වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා. මොකද හැම පාසලක්ම එක වගේ නෙවෙයි. හරි. මේ වර්ගීකරණයේ ඉහළින්ම තියෙන්නේ 1AB එහෙමත් නැත්නම් 1AB පාසල්. සරලවම කිව්වොත් මේ තමයි සම්පූර්ණම පාසල්. ඒ කියන්නේ උසස් පෙළට ඕන කරන විද්‍යා, කලා, වාණිජ්‍ය ඔය ප්‍රධාන විෂය ධාරා තුනම මේ පාසල්වල තියෙනවා. ඉතින් වැඩිම අවස්ථා තියෙන්නේ මෙතන. ඊළඟ මට්ටම තමයි 1C එමෙන්නට 1C පාසල්. 1AB පාසල් එක තියෙන ලොකුම වෙනස තමයි මේ පාසල් උසස් පෙළට අවධානය දෙන්නේ කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවලට විතරයි. ඒ කියන්නේ විද්‍යා විෂය ධාරාව මේ පාසල්වල උගන්වන්නේ නැහැ. හොඳයි. පාසල් ගැන කතා කළා. දැන් අපි යොමු වෙමු මේ පද්ධතියේ හදවතටම. ඒ කියන්නේ ගුරුවරුන් සහ ඔවුන්ගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන් ගැන කතා කරන්න. ගුරුවරුන් පුහුණු කරන එකත් පැහැදිලි මාර්ග දෙකකට බෙදෙනවා. අලුතෙන්ම ගුරු වෘත්තියට එන අයට පූර්ව සේවා පුහුණුව දෙනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් ඒ වගේම දැනටමත් සේවයේ ඉන්න ගුරුවරුන්ට අන්තර් සේවා පුහුණුව, ඒ කියන්නේ අඛණ්ඩ පුහුණුව ගුරු විද්‍යාලවල ලබා දෙනවා. පුහුණුව විතරක් නෙමෙයි පාසල් ඇතුළේදීත් ගුරුවරුන්ට සහාය වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගුරු උපදේශකවරු ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය තමයි අනිත් ගුරුවරුන්ට විෂය කරුණු ගැන අලුත් ඉගැන්වීමේ ක්‍රම ගැන මඟ පෙන්වන එක. හරි. ගුරුවරු ගැන කතා කළා. දැන් ශිෂ්‍යයන් පැත්තට ආවොත් ඔවුන්ට ලැබෙන සහයෝගය පන්ති කාමරයට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒකේ ඊට වඩා ගොඩක් එහාට යනවා. පාසල් පෝෂණ වැඩසටහන වගේ දේවල් ඉදලා රජයේ නිල ඉගෙනුම් පද්ධතිය වෙන ඊතක්සලාව වගේ ඩිජිටල් වේදිකා දක්වාම ඒ සහයෝගය පැතිරිලා තියෙනවා. හොඳයි. අපි දැන් මේ පද්ධතියේ කුඩාම කොටස්වල ඉඳලා උඩට ආවා. දැන් අපි බලමු මේ සම්පූර්ණ දැවන්ත මෙහෙම පිටිපස්සේ තියෙන ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ දැක්ම මොකක්ද කියලා. ඕනෑම ලොකු පද්ධතියක් දුවන්න නම් අරමුදල් ඕනනේ. ඉතින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොච්චරක් වෙන් වෙනවද? සාමාන්‍යයෙන් රටේ දලදේශීය නිෂ්පාදිතෙන් ඒ කියන්නේ GDP එකකින් 2% විතර මුදලක්. අන්න ඒක තමයි මේ මුළු පද්ධතියම බලගන්වන මූල්‍ය එන්ජින් මේ වෙන්නේ. ඉතින් මේ ප්‍රතිපත්ති හදන්නේ කවුද? ඒකට දෙන ප්‍රධානම ආයතනය තමයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. එහෙමත් නැත්නම් NEC එක. ඔවුන්ගේ කාර්යය තමයි රටේ ජනාධිපතිවරයාට කෙලින්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන උපදෙස් දෙන එක. හැබැයි මේ ජාතික ප්‍රතිපත්ති හැදෙන්නේ හුදකලාව නෙමෙයි. ඒකට ජාත්‍යන්තර මඟ පෙන්වීමකුත් තියෙනවා. ඒ තමයි යුනෙස්කෝ සංවිධානය හඳුන්වා දුන්න සැමට අධ්‍යාපනය කියන ගෝලීය මූලධර්මය. අපේ ප්‍රතිපත්තිත් හැඩගැහෙන්නේ අන්නේ ඒ දැක්ම අනුව. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අවසාන වශයෙන් අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි මේ තරම් විශාල මේ තරම් සංකීර්ණ පාසල් දසදහසක පද්ධතියක් ඇත්තටම අනාගතයේ එන අභියෝගවලට මුහුණ දෙන්න ශිෂ්‍යයන්ව සූදානම් කරනවද? ඒක තමයි අපි හැමෝම හිතන්නේ.